අගමැතිනිය එදවසලෝ පළමුවන ලැබගෙන නොබෙදි සමුළුවේදී ඉහළ තැන ලෝ සියලුම කතුන් සටනෙහි පෙරටගෙන ඔබ කළ මහමෙහෙය සීවේ අප සමට එහෙව් මහමෙහෙයක ආඩම්බරකාර නොවුණු සාඩම්බරුන්මක් කාර්ය සිරිමාව බණ්ඩාරනායක මැතිතුමියගේ ජන්මදින ශතවර්ෂයට සමගාමීව පැවැතෙනා වූ මේ මහඟු කර්තව්‍යයට සැපැමිණි දේශමාමක දේශවාත්සල්‍යති ඔබ සියලු දෙනාගේම අවසරයි. ජාතික සංවර්ධනය ඇති කිරීමේලා සිරිමාව බණ්ඩාරනායක මැතිතුමියගේ ක්‍රියාකාරීත්වය ගැන කතා කරද්දී ඔබත් දන්නා පරිදි 1956 මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රබල පෙරළියක් ඇති කරමින් සංඝ වෙදගුරු ගොවිකම් කරු කියනා වූ පංච මහා බලවේගයන් තෘප්තිමත් කරමින් සන්නද්ධ කරමින් බණ්ඩාරනායක ශ්‍රීමතානෝ බණ්ඩාරනායක ප්‍රපංචයක් 1956 පසු ඇති කරගෙන යනවා. හැබැයි අවාසනාවට ඇත්ත කතාව වන්නේ 1959 සැප්තැම්බර් 26 වෙනිදා මේ ආසියාවේ රිදී සීනුවේ හඬ නැති වෙද්දී 1960 ජූලි 21 වෙනිදායින් පසු ලංකාවේ ප්‍රථම අගමැතිනිය ලෝකේ ප්‍රථම රාජ්‍ය නායිකා බවට පත් වෙනවා. ඊතුනේ කාලයාගේ ඇවෑමෙන් එහෙම කරගෙන යද්දී මෙතුමිය ජාතික සංවර්ධනයට ඇති කරේ සේවා මොන වගේද? විතුනේ ජාතික සංවර්ධනය ඇති කරද්දී මෙතුමිය ප්‍රථමයෙන්ම 1961 අංක 29 පනත ගෙනල්ලා මහජන බැංකුව ස්ථාපිත කරනවා. ඒ විතරකුත් නෙමෙයි එවකට ලංකාවේ ප්‍රබලම බැංකුව වුණු ලංකා බැංකුව 1961 අංක 65 දරන මූල්‍ය පනත යටතේ ජනසතු කරනවා. ඒ විතරකුත් නෙමෙයි අමතක කරන්න එපා 1971 ජාතික ඉදිරි කිරීමේ බැංකුවත් මෙතුමියගේ පාලන තන්ත්‍රය තුල ආරම්භ කරනවා. ඒකත් එක්කම එතෙක් ධනවාදීන්ගේ ආර්ථික ආරක්ෂාව විනා පොදුජන සුබ සිද්ධිය නොතකූ බැංකු ශාස්ත්‍රය පොදුජනයා අතරට යන්න පටන් ගත්තා. ගැමියා අතරට යන්න පටන් ගත්තා. ගොවියා අතරට යන්න පටන් ගත්තා. දෙපයින් නැගිටින ශ්‍රී ලාංකිකයාට බලය ජවය ශක්තිය දෙන්නට සිරිමාව බණ්ඩාරනායක මැතිතුමියට හැකි වෙනවා. ඒ විතරකුත් නෙමෙයි ජනසතු ව්‍යාපාර ඔස්සේ ලංකාවේ ආර්ථිකය ජාතික සංවර්ධනය දරණීය සංවර්ධනයක් බවට ඇති කරන්නට මෙතුමිය කටයුතු කරනවා. ලංකාවේ ජාතික නිෂ්පාදනයන්හි තීරක සාධකයන් තුන වන කෘෂි කර්මය සේවා ආර්ථිකය කර්මාන්තාර්ථිකයට මෙතුමියගෙන් සිදු සේවාව අනන්තයි අප්‍රමාණයි. ලංකාවේ කෘෂි ආර්ථිකයට ගියපුවාම පොහොර සංස්ථාව ආරම්භ වෙනවා, සීනි සංස්ථාව ආරම්භ වෙනවා, පිටි සංස්ථාව ආරම්භ වෙනවා, නූල සංස්ථාව ආරම්භ වෙනවා, පළතුරු කම්හල ඇති වෙනවා. ඒ විතරකුත් නෙමෙයි ගොවිජන සේවා මණ්ඩල ටික ඇති වෙනවා, පශු සම්පත් මධ්‍යස්ථාන ටික ඇති වෙනවා. ඒ විතරකුත් නෙමෙයි ඒ තුල ගොවියා ශක්තිමත් කරලා කාර්මිකංශෙදී රාජ්‍ය නැව් සංස්ථාව ආරම්භ වෙනවා. ඒ විතරකුත් නෙමෙයි රාජ්‍ය නැව් සංස්ථාව ආරම්භ කරලා අර බණ්ඩාරනායක ප්‍රතිපත්තියත් එක්ක අරගෙන ගියපු ලංගම ජනසතු කිරීම ව්‍යාපාරය විතරක් නෙමෙයි 1970 වෙද්දී සූ 20ක් මණ්ඩල සංස්ථාපිත කරන්නට මෙතුමිය කටයුතු කරනවා. ඒ විතරකුත් නෙමෙයි රාජ්‍ය චිත්‍රපට නීතිගත සංස්ථාව ඇති වෙනවා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇති කරමින් සේවා අංශයටත් පණක් දීලා ඒ තුල පිටරටට ඇදිලා ගියපු මුදල් ටික නැවතත් ලංකාව තුල ඇති කරමින් ඒ තුල දරණීය සංවර්ධනයක් මෙතුමිය අපේක්ෂා කරා. ඒ විතරකුත් නෙමෙයි විතුනේ කතා කරද්දී ජාතික සංවර්ධනය ගැන කතා කරද්දී ඔබත් දන්නා පරිදි මමත් දන්නා පරිදි මෙතුමියගේ දෙවනි දුර කාලය තුල ගොවි සංග්‍රාමයක් ඇති කරා. මල් පැලයක් හදපු කෙදර මිරිස් පැලයක් හදන්නට අමතක කරේ නෑ. ඒකත් එක්ක ගොවියා ශක්තිමත් වුණා. ලංකාවේ දේශපාලනයේ පෞරු පදනම් ටික ගොඩනගලා ඒ තුල ආනයනයේ සීමා වුණු ආර්ථිකයක් ස්වයංපෝෂිත කරලා ඒකත් එක්ක පුරන් වෙලා යන්න තිබුණු කුඹුරු ටික වෙනුවට නිල්වන් කුඹුරු තවරලා නිල්වන් කුඹුර කිරිවදිද්දී ශ්‍රී ලංකාවේ සමස්ත ජනවර්ගයාගේම සිහිනා හසරල් බෝ කරලා ඒ සිනා හසරල් මගින් සුබ සාධනය සමාජ සුබ සාධනයක් මෙතුමිය ළඟා කරගත්තා. ඒ විතරකුත් නෙමෙයි මෙන්න මේ ගෙන්දගම් පොළවේ සැබෑ අයිතිය විදේශිකයාගේ නොව ශ්‍රී ලාංකිකයාගේ බවට පත් කරමින් ලංකාව ශ්‍රී ලංකාව බවට පත් කරමින් 72 ජනරජ ව්‍යවස්ථාව ඇති කිරීම තුලත් මෙතුමිය ජාතික සංවර්ධනයට කරපු සේවාව අනන්තයි අප්‍රමාණයි. ඒ විතරකුත් නෙමෙයි මෙතුමියගේ ප්‍රධාන දුර කාල දෙක 1960-65 වගේම 1970-77 තුල කාලය තුල මෙතුමියගේ අරගෙන ගියපු ජාතික සංවර්ධන වැඩ ප්‍රධාන අංශ හතරක් ඔස්සේ වීදලා ගියා. පළවෙනි අංශය මොකද්ද? ලංකාවේ සංවර්ධනය. සමාජවාදී සංවර්ධනයක් ඔස්සේ අරගෙන ගියම. දෙවනි කාරණාව ලංකාවේ එතෙක් පැවති ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයන් ටික මුහු කරලා නැවතත් නවතාවකින් ඉදිරිපත් කිරීම. දෙවනි කාරණාව සමාජ සුබ සිද්ධිය උදෙසා කටයුතු කිරීම. සිව්වෙනි කාරණා මොකද්ද? මෙතුමිය බණ්ඩාරනායක ප්‍රපංචන් ඉදිරියට අරගෙන යමින් ක්‍රියාවට ලං කිරීම. ඒක අපිට හොඳටම පැහැදිලුණා ජනසතු ව්‍යාපාර ඔස්සේ. ඒ විතරකුත් නෙමෙයි 1960 අංක 5 දරන ආඥා පනත යටතේ මගේ පාසල විතරක් නෙමෙයි තවත් මිෂනාරි පාසල් 2750ක් ජනසතු කරලා Education for
all සැමට අධ්‍යාපනය ලබා දීපේ කන්නංගර ප්‍රතිපත්තිය සමානාත්මතාවය ඔස්සේ විදන්නට මෙතුමිය අමතක කරේ නැහැ. ඒ වගේම එදා 1976 පස්වෙනි නොබෙදි ජාතීන්ගේ සමුළු ලංකාවේ පැවැත්වෙනවා. සභාපතිනේ වශයෙන් එතුමිය මෙහෙම කරනවා. යම්තාකල් රටවැසියා යම්තාකල් ලෝකවැසියා එකට මුණ ගැසෙමුද එකට එක්කමුද එකට එක්වි අපේ තීරණ අනුව අපිට එකට වික්කි සහයෝගීත්වයෙන් කටයුතු කරමුද ඒ තාකල් අපට හිමි වෙන්නේ උන්නතියි කියලා. එලෙස ජාතික සංවර්ධනයට ලෝකවාසී ජන එකතු කරා රටවාසී ජන එකතු කරා එහෙව් කර්තව්‍ය කරපු සිරිමාව චරිතය අනන්ත අප්‍රමාණ ගුණ සමුදායකින් පිරුණු චරිතයක් වුණා. ඇතමෙකු කිව්වා කඳුළු සරණ වැන්ද බෝ කියලා. නමුත් ඒ කඳුළු සරණ වැන්ද බොම තමයි 1977 වෙද්දී ලංකාවේ කඳුළු වැටෙන්න ගිහපු මිනිස්සුන්ගේ කඳුළු අහුරු නැති කරලා සිනාහසල බෝ කරන්න සමත් වුණේ. එහෙව් චරිතයක් මගේ ලංකාදීපේ අනාගතයේදී බලාපොරොත්තු වෙමින් මම නිහඬව ඔබ සැමට කඳුළු රට විදාතුමාන දරදා සම්දි පිටයි.